ආයිබෝවන් හැමෝටම අද මං හැඳි කැවුම් හදන්නයි යන්නේ. මම මේ තියෙන්නේ සෝදලා ගරලා පැය 12ක් විතර පෙඟෙන්න තියපු රතු කැකුළු හාල්. අපි දැන් මේ හාල් ටික කොටා ගමු. මේ තියෙන්නේ යාළුවනේ මං එහෙම කොටාගත්ත හාල්. දැන් මට ඕන වෙනවා මං ගරලා බැදලා හදාගත්ත තල ටිකක් සීනි අවශ්‍ය කරන ඊට පස්සේ මේ ගාගත්ත පොල් කිරි පොලුත් එක්කම මං ඔය හදලා තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි මම නම් සීනි කළු කරලා තමයි හැඳි කැවුම් මිශ්‍රණي හදන්නේ. මගේ කැවුම් චුට්ටක් තද පාටයි. බලන්නකෝ අවසානට ඔයගොල්ලෝ. මෙන්න මෙහෙම හොඳට කළු කරගන්න මං සීනි ටික මුලින්ම කළු කරගන්නවා. පේනවනේ. ඔන්න ඔහොම හොඳටම කළු කරගත්තාන් පස්සේ මුලින්ම මං එකතු කරගන්නේ අර ගාලා බ්ලෙන්ඩර් කරගත්ත පොල් කිරිත් එක්ක තියෙන පොල් ටික. බලමු අපි දැන්. ඔන්න දැන් මුලින්ම එකතු කරගන්නවා මං ඒ පොල් කිරි ටික. දැන් හොඳින් අර සීනි ටික දිය වෙනකන් ලිපේ තියලා කවලම් කරනවා. හරි දැන් අපි අවශ්‍ය ප්‍රමාණයට ඔයගොල්ලන්ගේ රස අනුව සීනි එකතු කරගන්න. දැන් යාළුවනේ අපි ලුණු කුඩු ස්වල්පයකුත් එකතු කරගමු. ඊට පස්සේ අර බැදලා තියාගෙන ඉන්න තල ටිකක් එකතු කරගන්නවා. හරිම රසයි මේ තල එකතු වුණාම හැඳි කැවුම්. රසයි ගුණයි දෙකම තියෙනවනේ තලවල. දැන් හොඳට ටිකක් උතුරනකම් ඒ කියන්නේ ගොඩාක් තද වෙන්නේ නැති වෙන්න මම පැණි ටික හොඳට උතුරවනවා. දැන් නම් පැණි උණු වුණා ඇති. දැන් අපි බිමින් තියලා හාල් පිටි ටික එකතු කරලා අපි හැඳි කැවුම් මිශ්‍රණي හදාගමු යාළුවනේ. ටික එකතු කරන්න හාල් පිටි එකතු කරලා හොඳට අපි කවලම් කරගමු. හිතාගත හැකි නේද යාළුවනේ මං හදන කැවුම් වල පාට ඔන්න බලන්නකෝ. ඔන්න මං දැන් හැඳි කැවුම් මිශ්‍රණي නම් හදාගෙන හැඳි කැවුම් අර හදන මිශ්‍රණي හදාගෙන ඉවරයි. දැන් අපි හැඳි කැවුම් ටික හදාගමුකෝ. තේ ටිකක් හොඳට රත් වෙනකන් ලිපේ තියලා ඊට පස්සේ රත් වුණාට පස්සේ හැඳි කැවුම් මිශ්‍රණයෙන් අවශ්‍ය ප්‍රමාණයට ඔන්න ඔහොම බලමුකෝ.
අපි තව කැවුම් ගෙඩියක් හදමු. වත් කරමුකෝ. දැක්කද යාළුවනේ මං හදන කැවුම් වල පාට රන්වන් පාටයි. ඒක ටිකක් තද දුඹුරු පාටක්. අපේ ගෙදර අය නම් හරි ආසයි ඒ විදිහට කන්න. එහෙනම් යාළුවනේ මේ වගේ තව වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම ජය වේවා.